එහා පැත්තෙන් ඉන්නවා අර පැනල් ගහන සක්කිලි බල්ලා. ඉතින් ඌගේ නම පේනව නේද? ඌගේ නම ඇත්තටම ඌට ගැලපෙනවා. සහතික ඇත්ත ඌ දාගෙන තියෙනවා. ඉතින් ඕක පිටිපස්සෙන් තව පැනල් බල්ලා කියලා දාගන්න තිබ්බේ අපරාදේ. හරි. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. මෙන්න ඉන්නවා මචං මම කෙලින්ම ගේමින් විදු. ඔන්න ID එක තියෙනවා. කැමති කට්ටියට රික්වෙස්ට් එකක් දාන්න පුළුවන්. හරිද? හරි. එලකිරි. ඊට පස්සේ මම ওই පැනල් කාර්යයේ විස්තරය කියන්නේ. ඔන්න බලපන් ඈ පළවෙනි මැච් එක ඔය අම්මට සිරි වෙයි. යකෝ මට එන්න නෑ බං. කොහොමද කියපන් ඔහොම ගහන්න මට පැනල් තවුලක් නෑ ඇත්තටම. මොකද මම පැනල් කාර්යයක් මම අවජාතක පැනල් බල්ලෙක් මම ඇවිල්ලා. ඉතින් මේ වගේ එකට පැනනවා කියලා මට ඇත්තටම දුකක් නෑ. හොඳ ප්ලේ කෙනෙක්ට පැනනවා නම් අවුලක් නෑ මචං කොහොමද. මේ වගේ පැනල් බල්ලෙට පරදින එක. ඉතින් ඇත්තටම පුජිතයි පජාතයි කියලා තමයි කියන්නේ පැනල් කාර්යයක් පැත්තෙන්. බලමු කොහොමද පුළුවන් කියලා ගේමක් දෙනවා. මට එක මැච් එකක් හරි ගියොත් මට ඒ ඇති. හරි ඔන්න ඔය විදිහට යකෝ කෝ බං පැනල් එක. යකෝ ඔබට පැනල් එක දාලා දාගන්න බෑනේ බං. ඊයා මං ජාඩර් නෑ. යකෝ මම එක මැච් එකක් ගියවගෙන පැනල් එකක් බං පැනල් කාර්යයට බලන්නේ නෑ මම කතා කරලා උරන්. දැක්කද? ඔය බලපන් ගහන විදිය. ඌ කොහෙන් ගවුවා මට වදිනවා මචං. පළවෙනි එක මං දන්නේ ඔය බලපන් ඔය. පව්යකෝ පැනල් බල්ලා අයියෝ බං අර හරිනම් මම පැනල් එක දාගෙන මට බින්දුව තියලා ගහන්න බෑ බලන්න රවුන්ඩ් එකක් ගැව්වනේ බං මට හොඳ නැති බං රවුන්ඩ් එකක් ගාවේ මට හොඳ නැති ඔන්න බලපන් ඕක කරන බලු වැඩි හරිද දැන් මම රවුන්ඩ් තුනක් ගහලා මම ලෝල් දාගෙන ගහනවා මචං හරිද ඕක කරන බලු වැඩි මචං ඌ පැනල් දීගෙන එනකොට හරිද ඌ මැච් එක පැනල් දීගෙන එනකොට මූ දාන්න තියෙන පැනල් ඔක්කොම ඔන් කරනවා දැන් හරිද මම හිතන්නේ ඔය පැනල් එක ඔන් කරන සීන් තියෙනවනේ දැන් ඔන් කරලා තියෙන ඔක්කොම නෙමෙයි මූ ඔය බලන්න පිටිපස්සෙන් ආවා හරිද මූ අන්තිමට බලන්න මම කියන්න ඕනේ නැහැ අන්තිම මැච් එකේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ මැච් එකේ අන්තිමට කියන්නේ එලිවෙන මොකද එලිවෙන නෙමෙයි හොඳ සෙල්ලම්ගේ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට මචං හරිද ඔන්න බලන්න එලිවෙන ජාමෙට මොකද වෙන්නේ කියලා අන්තිමට මොකද වෙන්නේ කියලා බලාගෙන යන්න ඔන්න ඔතනදී මම හිතන්නේ පැනල් එක වැඩ කරන්නේ නැතුව ඌ අර මේකෙන් අර පොඩි ගන්න එකෙන් ගහනවා මට AW මම හිතන්නේ වදින්න නැතුව ඇති අනේ කාලා කන්නේ වැඩක් නැහැ ඉතින් මුන් ගැන කතා කරලා ඒත් එක මතක කරන්න ඕනේ සමහර YouTubersලා streamersලා ඉන්නවා ඉතින් හැමෝම නෙමෙයි අනිත් ඔප් දාගන්න එපා හැමෝම නෙමෙයි සමහර අය ඉන්නවා මේ වගේ පැනල් එකක් බොම ෆෝම් කරනවා ඉතින් එහෙම කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා මොකද මේ ඔය අලුතෙන් ආපු streamersලා පරණ streamersලා ඔක්කොම මම කියන්නේ වෙනවනේ ගහන්නේ AW headshot විතරයි කොහොමද කියන්නේ කොහොමද ගහන්නේ පැනල් නෙමෙයි නේ හැකියාවද එනං ඉතින් පුදුම හැකියාවක් තියෙන උට වැඩක් නැහැ කතා කරලා හරි ඔන්න බලන්න ඔය බලන්න මට ඔළුව දාන්නවත් නැහැ මචං ඔය ඔන්න ඔතනදී ඔක්කොම ඔය කෙලිම headshot AW මේ කොහොමද මේ headshot ගහන්නේ කියපන් පැනල් නෙමෙයි නේ වැඩ නැහැ ඉතින් මට කියන්න දෙයක් නැහැ අතරම බලන්න ඕගොල්ලෝ තීරණය කරන්න ඒගොල්ලෝ එයා කියනවා එයා පැනල් නෙමෙයි කියලා මැච් එකෙන් පස්සේ ටෝක් කරා පැනල් නෙමෙයි කියලා කිව්වා ඉතින් මට කියන්න දෙයක් නැහැ ඌ ගැන අතරම ඔන්න බලන්න ඔය ඔන්න බලන්න අර මට යකෝ මාව දැක්කත් උට ඇති බං ඌ කියනවා බං වැඩක් නැහැ කතා කරලා මම කතා කරේ ස්ට්‍රීමර්ස්ලා ගැන ඉතින් ඒ ස්ට්‍රීමර්ස්ලා මම කියනවා මෙහෙම මේ පැනල් එකක් බොන්න ෆෝම් කරන්න එපා ඒක හරි කුජීතයි ඒක පජාත වැඩක් ඔයාලට මේ පැනල් කියලා දන්නේ නැත්නම් වීඩියෝ දාන්න නැතුව ඉන්න කස්ටම් දෙන්න නැතුව ඉන්න ඒ වගේම ෆෝම් කරන එක වෙන්නේ තවත් පැනල් කාගේ ෆෝම් වෙන එක ඒකට තවත් එවුම් පැනල් දාගන්නවා ඉතින් මම මේ වීඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරනවා පැනල් දාලා ඉන්න ලංකාවේ හරිද ලංකාවේ නෙමෙයි ලෝකෙම ඔය ගේම් ගාන එකෙන් ෆ්‍රී ෆයර් ගාන එකෙන් පැනල් දාලා ඉන්න උන්ගේ පැනල් හැදි ගෑවිලාම යන්න ඕනේ ඉතින් කෙල වෙලාම යන්න ඕනේ PC පිටින් යන්න ඕනේ ෆෝන් පිටින් යන්න ඕනේ මොකද ඒ තරම් ශක්තිය නෙවෙයි නෝනේ යකෝ මොනවද මම පැනල් දාලා ගන්න බැයිද මම බින්දුවේ තියලා ඊයා බං ලොල් බංකු ඔන්න බලන්න මචං 4ට 6යි මට ඒ කියන්නේ මට ඇත්තටම සතුටුයි මම රවුන්ඩ් 4ක් හරි උඩ ගහපු එකට ඔන්න බලන්න ඔතන දින වැඩි මම බෝල් එක ගහලා මට වදිනවා බා ඉතින් කොහෙද මම ගහන්නේ කියපන්කෝ අවුලක් නැහැ මම කරදුනා රවුන්ඩ් 4ක් ගැහුවා මට ඇත්තටම මේ රවුන්ඩ් ගහපු රවුන්ඩ් 4 මට හොඳ නැති මොකද මම පැනල් කාර්යයට ගැහුවේ ඌ AW එකේ හෙඩ්ෂොට් විතරයි මට ගැහුවේ එහෙම වෙලක් මම 4ක් ගහපු එක මට හොඳ නැති මට කරදුන එකට දුවක් නැහැ මොකද පැනල් බල්ලෙකින් තමයි මම කරදුනේ ඊට පස්සේ ඔන්න බලන්න මචං මෙතනදී ඌ කියන දේ හොඳේ හරි මම මට ඇත්තටම තරහ ගියා මට ඇත්තටම මල පැන්නා ඊට පස්සේ මම උට පැනලා මේ මෙසේජ් එකක් දැම්මා ඔය විදිහට ඉතින් වල් පේනවා මොකක්ද දාන්න කියලා මට ඇත්තටම පුදුම තරහක් තියෙනවා මං ඉස්සර මේ වගේ සීන් තිබ්බේ නැහැ ඒත් දැන් මේ වෙනකොට පැනල් එවුම් හැක් කරන එවුම් ගොඩාක් ඇවිල්ලා ගේම් එක කාලා ගේම් එක චොර කරලා තියෙනවා ඉතින් ඒකෙන් තමයි මට තරහ ගිහලා මම බැන්නේ උට පැනල් ගහන්නේ එහෙම කියලා ඌත් මට බයිනවා ඌ මට ඕක් කරනවා මම පැනල් දාලා කරලා මට බයින්න ඉතින් ලැජ්ජ නැද්ද කියලා ලැජ්ජ නැද්ද ඔය කියලා මං ඇහුවා ඕම් පැනල් ගහන්න ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඊයේ පැනල් ගහන්නේ පැනල් ගහන්න කියලා හැකියාවෙ නැතුව මට කියන්න දෙයක් නැහැ ඇත්තටම